ආයුබෝවන් යාළුවනේ. ඉතින් අලුත්ම මාතෘකාවක් යටතේ ඔයාට හැමදාම යම්කිසි දැනුවත්භාවයක් ලබා දෙන්න තමයි මේ ලකියා ටොක්ස් පේජ් එක ඔයාට මේ වීඩියෝ එක ගෙනල්ලා දෙන්නේ. වෙනද වගේම තමයි අලුත්ම මාතෘකාවක් ලෝකයේ පිළිබඳව ගොඩ දෙනාගේ ආකර්ෂණය ගත්තු ලස්සන කතාවක් ඔයාට කියන්න තමයි මේ වීඩියෝ එකත් වෙනද වගේම ආරම්භ කරන්නේ. ඔයා දන්නවා මේ දවස්වල ලෝකයේ වෙසෙන බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වුණු බොහෝ දෙනාගේ කතාවට ලක්වුණු සුනකයෙකු ගැන ඔයා ඇමරිකාවෙන් විදේශ පුවතක් විදියට දකිනවා. ලෝකයේ හරහා ලෝකයට යම්කිසි පණිවිඩයක් දෙන්න උත්සාහ කරන සුනකයා අද වෙනකොට බොහෝ දෙනාගේ ආදරයට ආකර්ෂණයට පාත්‍ර වුණු සුනකයෙක් බවට පත් වෙලා තිනවා. ඉතින් මේ සුනකයාගේ නම තමයි ආලෝකා. ඉතින් මේ ආලෝකා කියන සුනකයා අද වෙනකොට ඇමරිකාවේ පාද යාත්‍රාවක සාම පාද යාත්‍රාවක භික්ෂුන් වහන්සේලා සමග එකතු වෙලා තිනවා. ඉතින් ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා කිලෝමීටර් 3700ක් ආවරණය කරන්න මේ පාගමන සංවිධානය කරලා තිනවා. ඉතින් මේ පාගමනේ විශේෂත්වය තමයි මේ පාගමනට මේ අර කියපු අර සුන්දර ආදරයට පාත්‍ර වුණු ආලෝකා කියන සුනකයාත් මේ පාදයාත්‍රාවට සහභාගී වෙලා තියෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මුළු ලෝකෙම අද වෙනකොට මේ සත්වයා ගැන කතා කරනවා. ඒ සත්වයාගේ විශේෂත්වය තමයි ඉන්දියාවේ ප්‍රාන්තයක වීදි සුනකයෙකු වගේ ඉඳපු මේ ආලෝකා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හමු වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාවේ කිලෝමීටර් 100ක වගේ පාද යාත්‍රාවලට කලින් සහභාගී වෙලා තියෙන මේ ආලෝකා කියන සුනකයා අද වෙනකොට ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරාවට සාමය ආදරය බෙදාගෙන යන පාද යාත්‍රාවේ මූලිකම චරිතයක් වෙලා තිනවා අද වෙනකොට ඒ පාද යාත්‍රාවේ. තව දෙයක් තමයි ඒ සුනකයාගේ තියෙන විශේෂත්වය තමයි සමේ පැහැය. ඉතින් ඒ සමේ පැහැය පිළිබඳව කතා කරොත් ඔයා දන්නවා අද වෙනකොට ඔයා විදේශ මාධ්‍ය තුලින් මේ වෙනකොටත් දකින්නත් ඇති දුඹුරු පාටයි ඒ වගේම සුදු පාට ඒ වගේම විශේෂත්වය තමයි නළලේ සුදු පාට හાર્ට් එකක් වගේ තියෙන පුල්ලියකුත් ඒ සුනකයාට ගැබ් වෙලා තිනවා. ඉතින් ඒක උපතින්ම ඒ සුනකයාට ලැබිලා තියෙන දෙයක්. මේ සුනකයා සාමය ආදරය මුළු ලෝකයටම පතුරවන ඉතාමත් නිහතමානී ඒ වගේම දක්ෂ සුනකයෙක් බවට පත් වෙලා තියෙනවා කියන එක. ඉතින් සාමය උදෙසා පාගමන සංවිධානය කරලා තියෙන්නේ ඔන් චාම් විපස්සනා භාවනාව විසින්. ඒ වගේම තමයි මේකේ අරමුණ වෙන්නේ ඇමරිකාව ඒ වගේම ලෝකේ පුරාම ආදරය, සාමය, කරුණාව, මෛත්‍රිය මිනිසුන්ට පැතිරවීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම අද වෙනකොට පාද යාත්‍රාව තිබෙන තැන සිට වොෂින්ටනයේ DC වෙත ළඟා වෙන්නට දවස් 120ක් ගත වෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙන්න මේ පාද යාත්‍රාවේ භික්ෂුන් වහන්සේලාගේ රැකවරණය මත මේ ගමන් කරන සුනකයාගේ වයස අවුරුදු 4ක් වන අතර ඒ වගේම තමයි ආලෝකාද පීස් කියන ඉන්ස්ටාග්‍රෑම් පිටුමක් යටතේ පරිශීලකයන් ඒ වගේම අනුගාමිකයන් 1,50,000ක් පමණ ඉන්න පිටුවක් මේ සුනකයාට හම්බෙලා තිනවා. ආලෝකාද පීස් කියන Facebook පරිශීලකයන් 4,35,000කට වඩා එහා අනුගාමිකයන් පිරිසක් මේ සුනකයාට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලෝකයේ තුල තියෙන ඒ සුනකයාට තියෙන ආදරය නිසාම තමයි මේ විදියට ඔහුට මේ පරිශීලකයන් ඒ වගේම අනුගාමිකයන් හම්බෙලා තියෙන්නේ. අදට මේ පාගමනට දවස් 75ක් පමණ වෙනවා. ඉතින් මේ පාගමනේ තියෙන විශේෂත්වය තමයි ලෝකයට සාමය, කරුණාව, මෛත්‍රිය, දයාව කියන දේ හඳුන්වලා දෙන එක. ඉතින් ගොඩ දෙනෙක් ඔයා දන්නවා දැන් දුහන ආර්ථික තත්ත්වයක් එක්ක මුදල්මය පසුබිමක් යටතේ මානුෂීය බැඳීම් කියන දේවල් අයින් වෙලා තියෙනවා මිනිස්සුන්ගේ හදවතේ. ඒ මිනිස්සුන්ට ආදරය, කරුණාව මොකක්ද කියලා හඳුන්වන්න මෙන්න මේ පාගමන සක්‍රියව අදට දවස් 75ක් මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ පාගමනින් ගමන් කරන්නේ
යම්කිසි පණිවිඩයක් ලෝකයට දායාද කරන්න. ඉතින් මේ වගේ සුනකයෙකු හරහා ලෝකයට දෙන මේ පණිවිඩය ඉතාමත් විශේෂවන්ත වෙනවා. ඒ වගේම ආලෝකා කියන සුනකයා හරහා ඔහු යම්කිසි පණිවිඩයක් ඔහුගේ වර්ගය හරහා ලෝකයට ආදර්ශමත්ව පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් ආලෝකා වගේ සුනකයන්, වීදි සුනකයන්, කියන්නේ ආලෝකා වගේ දුක් විඳපු වීදි සුනකයෝ වගේම මිනිස්සුයෝ මේ විදියට ජීවත් වෙනවා. මේ පාගමනයේදී මේ සත්වයා පිළිබඳව ශරීර සෞඛ්‍ය පිළිබඳව යම්කිසි විමර්ශනයක් කරන්න, පරීක්ෂණයක් කරන්න නිතිපතා වෛද්‍ය කණ්ඩායම් ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා. ඉතින් ආලෝකා වගේ වීදි සුනකයෙක්ට ලැබෙන මේ ආදරය, කරුණාව ලෝකයේ සිටින අනෙකුත් සත්වයන්ට වගේම මානුෂීය මිනිස්සුන්ටත් ලැබේවා කියන ප්‍රාර්ථනාව යටතේ මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.